මිනොක්සිඩිල්. මොකද්ද මේ වාගේ සීයාගේ සර්නේම් එක වගේ නමක් තියෙන බෙහෙතේ ඔක්කොම කලින් මගේ සබ්ස්ක්‍රයිබර්ස් සමාව වෙන්න කියලා කියන්න ඕනේ. මොකද ඒගොල්ලොන් හරිම හොඳයි. ඔව් එච්චරයි. මිනොක්සිඩිල් මොකද්ද මේ මිනොක්සිඩිල් මුලින්ම පටන් ගත්තේ බ්ලඩ් ප්‍රෙෂර් මෙඩිකේෂන් එකක් විදියට 1900 බර ගණන් වල බ්ලඩ් ප්‍රෙෂර් මෙඩිකේෂන් එකක් විදියට තමයි මේක මුලින්ම පටන් ගත්තේ. ඒ ડોක්ටර්ස්ලා මේක දීලා ඊළඟ විසිට් එකේදී පේෂන්ට් ආයෙද්දී නිකන් මේගොල්ලොන් වනගත වෙච්ච ස්වරූපයක් වගේ ડોක්ටර්ස්ලට දකින්න තිබ්බා. ගොරිල්ලා කියලා සත්තු జాතියක් ඉන්නවා. අන්න ඒ වගේ හැඩරුවක් තමයි තිබ්බේ ආයෙද්දී. ඉතින් ડોක්ටර්ස්ලා බැලුවා මොකද මේ බෙහෙත දුන්නම නිකන් එක පුරාම ලොම් වෙන්නේ මොකද කියලා හොයාගෙන යද්දි තමයි ඒක හොයාගත්තේ මිනොක්සිඩිල් ගත්තම ඒක පුරාම කොණ්ඩේ වෙනවා කියලා. එතකොට ඒ කටින් ගත්තමනේ තව පරීක්ෂණ කරලා බලලා අපිට හැම තැනටම ඕනේ ඕන තැනට විතරක් යූස් කරන්න ඒගොල්ලොන් හැදුවා ලික්විඩ් එකක් නැත්තම් ෆෝම් එකක්. මිනොක්සිඩිල් ලික්විඩ් නැත්තම් ෆෝම් විදියට එනවා. එතකොට මේකෙන් මොකද වෙන්නේ? ඒකෙන් වායි කොණ්ඩේ දිග වැඩි වෙනවා. අනිත් එක thickness එකක් වැඩි වෙනවා. එතකොට මේ දෙකම වෙනවා. ඒත් තට්ටේ තියෙන සම්පූර්ණයෙන්ම තට්ටේ තියෙන දැනක කොණ්ඩේ වවන්න බෑ මිනොක්සිඩිල් වලට. නැත්නම් ගෑයකේ පොඩ්ඩයින්නේ. පොඩ්ඩයි වගේ එක කොණ්ඩේ ගැල්ලක් වැවෙන්න ඉඩ තියෙනවා. පුළුවන් තරම් ඉක්මනට පටන් ගත්තොත් රිසල්ට්ස් වැඩි. මොකද ඔයගොල්ලෝගේ සම්පූර්ණයෙන්ම මිනියචරයිස් වෙච්ච ඩැමේජ් වෙච්ච හෙයා ෆොලිකල් එකකට මිනොක්සිඩිල් දුන්නයි කියලා ඒකෙන් ආයි අලුතෙන් කෙස් ගහක් වැවෙන්නේ නැහැ. මුලින්ම ඔයාලට තේරෙනවා නම් දැන් මගේ කොණ්ඩේ යනවා වැඩි. වාගේ පොඩ්ඩක් තට්ටේ ඉන්න වගේ යනවායි කියලා ඔයා තේරෙනවා නම් ඒ ඉක්මනටම ගිහිල්ලා ඩර්මටොලොජිස්ට් කෙනෙක් හම්බෙලා මේ ට්‍රීට්මන්ට් එක ගන්න පටන් ගන්න ඕනේ. මේල් පැටර්න් සහ ෆීමේල් පැටර්න් යාළුවස්සකට මේක හොඳ ට්‍රීට්මන්ට් එකක් වෙනවා. සාමාන්‍යයෙන් ගෑනු කට්ටියට 2% වලිනුයි පිරිමැට කට්ටියට 5% සොලියුෂන් එකකිනුයි පටන් ගන්නවා. ඒත් දෙකොල්ලටම මම කියන්නේ 5% වලින් ස්ටාර්ට් කරන එක හොඳයි. මොකද 5% කියන ස්ට්‍රෙන්ත් එකේදී තමයි උපරිම රෙස්පොන්ස් එකක්, ඒ කියන්නේ මිනොක්සිඩිල් වලට තියෙන රෙස්පොන්ස් එක උපරිමටම හම්බෙන්නේ 5% කියන කොන්සන්ට්‍රේෂන් එකේදී. ලික්විඩ් එකේ තියෙනවා අර ප්‍රොපිලින් ග්ලයිකෝල් කියලා සංඝටකයක්. ඒක පොඩ්ඩක් නිකන් කොණ්ඩේ යම් හැලෙන නිකන් ග්‍රීසි වගේ ගතියක් එන්න පුළුවන්. ඒක නිසා හොඳම ඉතින් ෆෝම් එක තමයි. මොකද ෆෝම් එක ගාපුවම ඉක්මනට ඇබ්සෝබ් වෙනවත් එක්ක විනාඩි 20ක් ඇතුළත ස්කැල්ප් එකට ඇබ්සෝබ් වෙනවා. ලික්විඩ් එක වගේ නෙමෙයි. ෆෝම් එක ලංකාවේ හොයාගන්න තියෙන ඇති මම ෂුවර් නෑ ඒක. පිටරට නම් රෝගෙන් කියලා ෆෝම් ප්‍රොඩක්ට් එක තියෙනවා. ඒක තමයි හොඳම එක. සොලියුෂන් එක ගත්තොත් ඒ කියන්නේ ප්‍රොපිලින් ග්ලයිකෝල් තියෙනවා. ඒක හරියටම දාන්න ඕනේ ස්කැල්ප් එකට. නැතුව මේ කොණ්ඩේට දාලා වැඩක් නැහැ. ස්කැල්ප් එකේ තමයි කෙස් ගස් දෙපැත්තට කරලා කොහෙද කොණ්ඩේ අඩු එතනට බින්දු බින්දු දාන්න තියෙන්නේ. ෆෝම් එකත් ඒ වගේ තමයි. ස්කැල්ප් එකට ඒ කියන්නේ කෙස් ගස් වලට ගහලා වැඩක් නැහැ. තට්ටෙටම ගන්න වෙනවා. සාමාන්‍යයෙන් කියන්නේ 1 මිලිලීටර් දවසට දෙපාරක් තමයි යූස් කරන්න කියන්නේ. ඒත් ඒකේ half life එකයි ඔක්කොම බැලුවම දවසකට එක් පාරක් යූස් කරත් හොඳටම ඇති කියලා තමයි මට හිතෙන්නේ. ෆෝම් එක ගත්තොත් ඉක්මනට ඇබ්සෝබ් වෙනවා. විනාඩි 30න් වගේ ඇබ්සෝබ් වෙනවා. සොලියුෂන් එක වගේ දැම්මොත් ඔයාලට පැයක් එකමාරක් විතර ඉන්න වෙනවා හොදලා යවන්න කලින්. මොකද ඇබ්සෝබ් වෙන්න එච්චර වෙලාවක් යනවා. අනිත් එක තමයි මිනොක්සිඩිල් දැම්මයි කියලා සතියෙන් දෙකකින් අන්නිලැත්තු වගේ කොණ්ඩේ වෙවෙන්නේ නැහැ. ඒක අපි එක්ස්පෙක්ටේෂන් එක තියාගන්න ඕනේ. රියලිස්ටික් එක්ස්පෙක්ටේෂන් එක. ඒකට මාස 4ක් 6ක් වගේ අඩුම ගානේ යනවා. ඔයාලට රෙස්පොන්ස් එකක් දකින්න, ඔයාලට ඉම්ප්‍රූව්මන්ට් එකක් දකින්න මාස 4ක් 6ක්වත් යනවා. ස්ටාර්ට් කරපු ගමන් පොඩ්ඩක් කොණ්ඩේ හැලෙන ගතිය වැඩි කියලා ඔයාලට නිකන් හිතෙන්න පුළුවන්. මොකද ඒකෙන් අර වීක් කොණ්ඩ ටික ඔක්කොම හැලෙනවා ඒ වෙලාවට. ඒක මුලින්ම පොඩ්ඩක් නිකන් කොණ්ඩේ යනවා වගේ ඔයාලට තේරෙන්න පුළුවන්. ඒත් ඊට පස්සේ ඔයාලා දිගටම කන්ටිනියු කරද්දි ඔයාලට රෙස්පොන්ස් එක බලාගන්න පුළුවන් වෙනවා. මාස 4ක් 6ක් වගේ යද්දි. ගන්න පටන් ගත්තොත් දිගටම ගන්න ඕනේ. නිකන් ඒ කියන්නේ රිලේෂන්ෂිප් එකක් කරලා තියෙනවා නම් ඔයා දන්නවා ඇති ඔයා ටොබ්ලරෝන් එකක් ගර්ල්ෆ්‍රෙන්ඩ් අරන් දුන්නා නම් ඔයාට එයා ඩෙල්ටා ටොපියක් කරන් දෙනවා. ඒ වගේ තමයි කමිට්මන්ට් එක තියෙන්න ඕනේ. දිගටම හැමදාම දාගෙන යන්න ඕනේ. ඒක ඉතින් නැවතුවොත් ඒක අර ඔයාට හම්බෙච්ච ප්‍රතිඵල ටික ආයි නැති වෙනවා. ડોක්ටර් කෙනෙක් ගිහිල්ලා මුලින්ම හම්බෙන්න ඕනේ. ඩර්මටොලොජිස්ට් කෙනෙක් ගිහිල්ලා මුලින් හම්බෙන්න ඕනේ. මේක වෙන කෝස් එකකින් එන හෙයාලොස්සයන් නෙමෙයි. මැජොරිටි ඉන්නේ හුඟක්ම ඉන්නේ
මේල් පැටර්න් සහ ෆීමේල් පැටර්න් එයා ලොස් එක තියෙන කට්ටිය ඒගොල්ලෝ ඔක්කොටම මිනොක්සිඩිල් වැඩ කරනවා. එතකොට මේ මිනොක්සිඩිල් ගැන පළවෙනි වීඩියෝ එක. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් මොන හරි වැදගත් දෙයක් ඉගෙන ගත්තා නම් මේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් එනම් හම්බෙමු. Thank you.